2024 A level paper එකේ 43 වෙනි ප්‍රශ්නෙට ආපු LKS 16 මේ ප්‍රශ්නේ වා කරා. තාමත් කරේ නැත්තම් දැන් කරමු. right. ගාන විස්තර ටික ලියාගෙන තියෙන්නේ 21 4 පිරිවැය 6000යි අපේ යන්ත්‍රේ ජීවකාලය අවුරුදු 5ක් කියලා දීලා තියෙනවා. එයා මුල් අවුරුදු ටික ෂෙයා කරන්න යන්නේ හීනවන ශේෂ ක්‍රමයට 140යි. ඊට පස්සේ 23 4 එක මෙයා මාරු වෙනවා සරල මාරු ක්‍රමයට. right. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට 22 3යි 21 අවුරුද්දේ ෂෙයා ටික හොයන්න. කියන්නේ 21 4යි එක නම් මේක ගත්තේ 22 3යි 21 කියන ළමයි පළවෙනි අවුරුද්දේ ෂෙයා ටික තමයි මේ හොයන්න තියෙන්නේ. හීනවන ක්‍රමයට ෂෙයා හොයද්දී වා දන්නවා අපේ සූත්‍රය තමයි පිරිවැය ඍණ දැනට තියෙන සමුචිත ෂය අපි ගුණ කරනවා ඔයාලට දීලා තියෙන ෂය ප්‍රතිශතය 140. right. පිරිවැය 6000යි. ඉතින් අපේ ළමයි දන්නවා පළවෙනි අවුරුද්දේ නම් ෂය කරන්න තියෙන්නේ පළවෙනි අවුරුද්දේ සමුචිත ෂයක් දැනට නැහැ. එහෙනම් 140න් ගුණ කරොත් ඔන්න ඔයාලට එනවා 2400ක් පළවෙනි අවුරුද්දේ මේ යන්ත්‍රයේ ෂය. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ 23 3යි 21ට සමුචිත ෂය. 21 මේක ගත්තේ 4යි 1. එයා අහන්නේ 23 3යි 31ට සමුචිත ෂය. ඒ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ සමුචිත ෂය ප්‍රමාණය. සමුචිත ෂය කියන්නේ වා දන්නවා මුළු ෂය ප්‍රමාණය 23 3යි 31 දක්වා. right. අපි දන්නවා පළවෙනි අවුරුද්දට ඔයා වුණ ෂය හොයාගෙන ඉවරයි 2400යි. එහෙනම් අපිට තියෙන දෙවෙනි අවුරුද්දේ ෂය ප්‍රමාණය හොයන්න. දෙවන අවුරුද්දේ ෂය ප්‍රමාණය හොයාදී අපිට යන්න තියෙන්නේ මේ සූත්‍රයමයි. පිරිවැයේදී මම 6000 කියලා දන්නවා. අඩු කරනවා සමුචිත ෂය. දැන් එතකොට 23 3යි 21 වෙද්දී දෙවෙනි අවුරුද්දට අදාළව සමුචිත ෂය දැනට ආරම්භයේ තියෙනවා 2400ක්. right. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ෂය ප්‍රමාණය තමයි දෙවෙනි අවුරුද්ද ආරම්භ වෙද්දී දැනට තියෙන සමුචිත ෂය ප්‍රමාණය. right. මේක අඩු කරලා 140න් ගුණ කරනවා. එතකොට 6000න් 2400ක් අඩු කරොත් 3600යි. 3600ට 140ක් කියන්නේ ඔයාලට එයි 1440ක් විතර දෙවෙනි අවුරුද්දේ ෂය. right. ඒක නෙමෙයි ප්‍රශ්نين අහන්නේ සමුච්ඡිත ෂය ප්‍රමාණය. ඒ කියන්නේ දැනට පළමු අවුරුද්දේ 2400යි දෙවෙනි අවුරුද්දේ 1440යි. එහෙනම් අපි ওই දෙක එකතු කරගන්නවා 2400යි 1440යි සම්පූර්ණ අපිට ඔන්න පිළිතුර එනවා 3840ක් සමුචිත ෂය ප්‍රමාණය. අන්තිම ප්‍රශ්නේ තමයි මේකේ තියෙන හොඳම තැන 2024 3යි 31 වර්ෂයේ ෂය වියදම. දැන් ඔයාලට තියෙන්නේ 2023 4යි 1 යා කියනවා සරල මාර්ග ක්‍රමයට අපි මාරු වෙනවා. එහෙනම් 23 4යි 1 ඉඳන් අපි යන්නේ හීනවන ශේෂ ක්‍රමයට නෙමෙයි සරල මාර්ග ක්‍රමයට. එහෙනම් අපේ ළමයි දන්නවා හීනවන ඉඳන් සරල මාර්ගයක්දී හෝ සරල මාර්ග ඉඳන් හීනවන යද්දී හෝ එහෙම නැත්නම් ඵලදායී ජීව කාලය වෙනස් වෙද්දී හෝ අපි හැමතිස්සෙම ෂය හොයන්න සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ ධාරණාගයත් එක්ක. right. මම එහෙනම් අලුත් ෂය ප්‍රමාණය හොයන්න සූත්‍රය ගන්නවා. සූත්‍රයේ ඉන්න ඕනේ ධාරණාගය වත්කමේ ධාරණාගය කියන්නේ 2023 4යි 1 දිනට ධාරණාගය. එතනින් අපි අඩු කරනවා සුන්ගුණාගයක් තියෙනවා නම් බෙදනවා ඉතිරි ඵලදායී ජීව කාලයෙන්. right. ඔන්න සූත්‍රේ මම ලියාගත්තා. ධාරණාගය. right. දැන් අපි බලන්න ඕනේ ධාරණාගය කීයද කියලා. ධාරණාගය ගත්තොත් එහෙම දැනට අපේ පිරිවැය තිබ්බේ 6000යි. ෂය කරලා තිබ්බා 3840. ගෙන මම මෙතනින් මේ දෙක අඩු කරගන්නවා. 6000න් 3840 අඩු කරොත් අපිට හම් වෙනවා 2160ක්. දැන් මේ 2160 මම ගන්නවා ධාරණාගයට. right. දැන් සුන්ගුණාගයක් නැහැ. සුන්ගුණාගය බිඳුවයි. එයා ගාන කියනවා සුන්ගුණාගය බිඳුවක් කියලා සලකන්න කියලා. දැන් ඔන්න ඔයාලට ප්‍රශ්නේ එනවා ඉතිරි ඵලදායී ජීව කාලය ගන්නෙ කොහොමද? right. දැන් අපිට මෙයා දුන්නනේ අවුරුදු 5යි කියලා මුලදීම ජීව කාලේ. අවුරුදු 5න් ඔයා බලන්න දැනට අවුරුදු කීයක් ගියාද? 21 4යි 1 ඉඳන් 23 4යි 1 වෙනකම් අවුරුදු දෙකක් දැනට මෙයා කාලය ගත කරලා ඉවරයි. ඒ කියන්නේ තව අවුරුදු කීයක් විතරද මෙයාගේ ජීවිත කාලය? තව අවුරුදු 3යි. ඔන්න එහෙනම් ඉතිරි ඵලදායී ජීව කාලය අපි ගත්තා 3ක් කියලා. එහෙනම් කෙලිම ඔයාලට තියෙන 2160 බෙදන්න 3ෙන් ඔන්න ඔයාලට උත්තරේ එනවා 24 3යි 31ට ෂය ප්‍රමාණය 720යි. ඉතින් මේක මාරම ලේසි ගාණක්. හැබැයි තියරිය දන්නේ නැත්නම් ඔයා වැඩේ අනා ගන්නවා. ඒ නිසා හරි පිළිවෙලට තියරිය ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ.